පටන් ගත තැන A level result එක. එතනින් ඉස්සරහට ඔයා මොකද්ද කරන්නේ? ඒක මොකක් කරේ. හැබැයි එතනින් එන confidence level එක පිස්සු හැදෙනවා. හරිද? ඒ එන confidence level එක A level result එකෙන් යකෝ මම මගේ කියලා දෙයක් කරා මම මගේ කියලා දෙයක් achieve කරා කියලා එන ඒ confidence එක පිස්සු හැදෙනවා ඒක. ඒකෙන් ළමයි ඔයා වැඩක් ගත්තාම ඔයා වැඩකට වහින්නේ දේවල් පුළුවන් එකෙක් විදියට. අර මිනිස්සු කියන කතන්දර දාලා නැහැ. ටියුෂන් වල අපි එනකොට මොන කතන්දරද කියන්නකො කිව්වේ නැත්තේ. ඉතින් දැන් මේ කතන්දර කිසිවක් නැහැ නේ. අපි මේ තැනකට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ කතන්දර මොකුත් නැතෝ කොන්ද කෙලින් තියාගෙන යන්න ඕන confidence එකෙන් අතනින්. ඔහොම කතා අපි ඉස්සරත් අහලා තියෙනවා. මීට වඩා 1000 ප්‍රශ්න තියෙන අපි මේක කරලා තියෙනවා. එහෙම මට එන ප්‍රශ්න මොකක් හරි මම ඒකට face කරනවා කියන confidence එක එනවනේ. ඒක next level. ඒ හින්දා හරිද? ඔයාලා පේනවට වඩා ඔයාලා දකින්නට වඩා මේ ලෝකේ මහ ලොකුයි. ඒක මහ විශාල ලෝකයක්. ඒක දකින්න පුළුවන් නම් හරි ආසයි දෙනවා. ඒවා විඳින්න පුළුවන් නම් මරු. අර වගේ කැත කතාවක් තීද්දි මේවා ලස්සන වෙද්දි තවත් මරු. ඒතකොට මෙතන ඉන්න බහුතරය උඹලට එහෙම මොකුත් නැතුව ඇති. මීට වඩා අන්ත අසරණ කතන්දර ඇති ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ කතන්දර කවුරුත් දැන් අහන්නේ නැහැ. හැබැයි අද මෙහෙම මේ කතන්දර කියද්දි හැමෝම අහනවා. ඕක තමයි වෙනස. අර ඕගොල්ලෝ මේක දිනුවේ නැත්තම් ඔයාලගේ පෙරදුන කතාව අහන්න කවුරුත් නැහැ. හැබැයි ඔයාලා දිනුවට පස්සේ අර ගහන කයිවාරු අහන්න මාර මිනිස්සු ගොඩක් නැස්ති වෙලා ඉන්නවා. එන්න දිනන්න මේක ඉවර කරන්න මේක පටන් ගන්න දිනන්න පටන් ගන්න. ඒ පටන් ගන්නම ඊළඟ මාස පහේ එන ඒ ලෙවල් ඇතුලේ කරලා පෙන්නන්න. හරි. ඒක තමයි එහෙනම් කතාව. අපි ඊළඟ මිඩ්නයිට් එකක් එක්ක හම්බෙමු. හරිනේ. වැඩේ සාර්ථකයිනේ. පොඩ්ඩක්